මගේ මේ මාසේ පඩිය මාන් 405ක්. කියන්නේ ඒ දවස්වල වෙනකොට මාන් 100ක් ලංකාවට දානකොට අපිට හම්බ වෙනවා ලංකාවේ රුපියල් සල්ලි වලින් රුපියල් 2,50,000. එතකොට මාන් 400ක් කියන්නේ ලක්ෂ 10ක්. ඇත්තටම ලංකාවේ දැනට ඇග්‍රීමන්ට් එකක් නැතුව වෙබ් එකේ ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ බෝධි පූජාවල් තියන්න. මේ වෙලාවේ තියෙන්නේ තමන්ට කරන්න පුළුවන් දේ දැන් කරලා ඉවරයිනේ. තමන් එක්සෑම් එක පාස් වුණා වෙබ් එකට වැටුණා. ඉතින් දැන් කරන්න තියෙන්නේ පින් දාන ටිකක් කරන එක. මෙහෙ අපි කොරියෝ කියන විදිහට වැඩේ කරගෙන ඉන්නවා. ඉතින් කාලයක් යද්දී අපි කියන විදිහට කොරියෝ වැඩ කරනවා. මොකද අපි දෙයක් ඉගෙන ගත්තාට පස්සේ ඒ මිනිසුන්ට අපේ ඉගෙනගත්ත දේ ගන්න බෑනේ. අපේ ලංකාවේ අයගේම මොහොබින හැසිරීම. ඉතින් ඔගේ ප්‍රධාන උඩින්ම තියෙන කම්පැනි මාරු කිරීම කියලා. මීට වඩා අවුරුදු ගාණක් වෙබ් එකේ ඉඳපු එකපාරක් ලියනවා වෙබ් එකට වැටෙනවා අයින් වෙනවා වැටෙනවා අයින් වෙනවා. ඔය වගේ අවුරුදු 3-4ක් විච්ච කට්ටිය දැන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා තුෂාරඩි සවුත් කොරියා YouTube channel එකට. ඉතින් අද කතා කරන්න හදන්නේ මේ දවස්වල ලොකු කතා බහකට ලක් කරලා තියෙනවා ලංකාවේ ඉන්න අයට කොරියාවට එන්න බැරි කතාවක් සම්බන්ධව. ඒ කියන්නේ ලංකාවේ දැනට ඇග්‍රීමන්ට් වල අඩු, ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එනවා අඩුයි. ඊට අමතරව එක්සෑම් එක 2025 තියන්න නැති වෙයි කියලා මතයක් යනවා. ඉතින් ඇත්තටම නිල වශයෙන් කොහෙවත් දැනුම් දීලා නැහැ. ලිඛිතව කොහෙවත් දැනුම් දීලා නැහැ මෙහෙම එකක් නැහැ කියලා. ඒකට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ අවුරුද්දේ අපිට අවසාන විදිහට එක්සෑම් එකක් තියෙයි කියලා. ඉතින් මොකද වෙබ් එකේ දැනට ඉන්නවා කියලා කියනවා 11,000 ගාණක්. එතකොට 11,000 ගාණක් ඉන්නකොට නිෂ්පාදන අංශයේ ඉන්නවා 6,000 ගාණක් දැනට වෙබ් එකේ. එතකොට මේ අවුරුද්දේ දැනට ඇවිල්ලා තියෙන්නේ 800 ගාණක් වගේ තමයි කොරියාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට කලින් අවුරුදු වලට සාපේක්ෂව දැන් SLBF එකෙන් කියන්නේ සාමාන්‍ය 130ක විතර ඇග්‍රීමන්ට් එන එකේ අඩුවීමක් මෙයා වෙලා තියෙනවා කියලා. ඒකට ඇත්තටම කාරණා ගොඩක් බලපානවා ඔකට. පළවෙනි කාරණාව තමයි ලොකුටම බලපෑවේ කොරියාව ආර්ථික තත්ත්වය. හේතු කීපයක් මේකට බලපානවා. එකක් තමයි කොරියාවේ කලින් හිටපු ජනාධිපතිතුමා යුද්ධමය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරවුවා කලින් මාසෙක. එතකොට ඒ තත්ත්වෙත් එක්ක කොරියාවේ ආර්ථිකයේ යම්කිසි පහළ බැසීමක් සිද්ධ වුණා. ඒ කියන්නේ ආර්ථිකය පොඩ්ඩක් කඩා වැටුණා. එතකොට අර ලංකාවට වුණා වගේ ඩොලර් එක ඉහළ ගියා. දැන් අපි මේ කොරියාවේ ඩොලර් එකක් මිලදී ගන්නවා නම් වොන් 1400 ගාණක් ගෙවනවා. කලින් ඊට වඩා වොන් පොඩි ගාණක් ගෙවනවා. කියන්නේ 1100ක් වගේ ගාණක්. එතකොට ඒක අපිට අපේ පඩියටත් බලපානවා ලොකුවටම. ඒ කියන්නේ අපි ලංකාවට ඩොලර් දානකොට අපි ගන්න වොන් ප්‍රමාණයට සාපේක්ෂව අපි ලංකාවට ඩොලර් දාන්නේ. එතකොට අපි ඩොලර් ප්‍රමාණය අපි දාන ප්‍රමාණය අඩුයි. එතකොට අපේ පඩියෙත් යම්කිසි අඩුවීමක් වෙලා තියෙනවා. ඉතින් පළවෙනි කාරණාව තමයි ඔන්න ඕක. ඒක තමයි කොරියාවේ ප්‍රෙසිඩන්ට්ගේ මේ තීරණෙත් එක්ක කොරියාවේ ආර්ථිකය පල්ලෙහාට වැටෙනත් එක්කම නිෂ්පාදනවල යම්කිසි පහළ බැසීමක් සිද්ධ වුණා. ඒ වගේම තමයි කොරියාවේ වෙනත් රටවල් වලට යවන බඩු, ඒ කියන්නේ අපනයනය කරන දේවල් වල යම්කිසි පහළ වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මම අපේ කම්පැනියේ කොරියන් කට්ටියකින් අහලා බැලුවට පස්සේ ඒගොල්ලෝ කියන්නේ කොරියාවෙන් දැන් පිටට යන බඩු ප්‍රමාණය ටිකක් අඩු වෙලා තියෙන්නේ කියලා. කියන්නේ ඉස්සරහට ඒක හරියයි කියලා කියනවා. ඉතින් දෙවෙනි කාරණාව තමයි ඇමරිකාවෙන් පනවපු බඩු. ඉතින් කොරියාවෙනුත් ඇමරිකාවට බඩු ලොකු ප්‍රමාණයක් අපනයනය කරනවා. ඉතින් ඒ බද්දත් එක්ක සමහර විට දැන් මේ කම්පැනි වල නිෂ්පාදන කොච්චර නිෂ්පාදනය කරත් යවනකොට ලොකු බද්දක් ගෙවන්න ඕන හින්දා සමහරට නිෂ්පාදනය කරන එක අඩු කරලා ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව අපේ ලංකාවේ අයගේම මොහොබින හැසිරීම. ඉතින් ඔගේ ප්‍රධාන උඩින්ම තියෙන කම්පැනි මාරු කිරීම කියලා. වැඩි දෙනාගේ හිතවල තියෙන කම්පැනි මාරු කරන එක තමයි කොරියාවේ ඇග්‍රීමන්ට් එන්න බලපාන ලොකුම සාධකය කියලා. ඉතින් කලින් කීව සාධක දෙකත් එක්ක බැලුවට පස්සේ මේ දෙක වගේම ඇග්‍රීමන්ට් එන්න නැති වෙන්න බලපාන තවත් හේතු තියෙනවා. ඒ කියන්නේ 100%ක් කියලා කියන්නේ මේක අදාළ පුජ්‍යලෝ ඉන්නවා. ඉතින් එක දෙයක් තමයි කොරියාවට ඇවිල්ලා කවුරුත් ස්කිල් එකක් දන්නේ නැතුව එන පුජ්‍යලෝ හින්දා මෙහි ඇවිල්ලා කඩිය වගේ වැඩ කරන්න ඕනේ. කියලා දෙන දේ හරියට කරේ නැත්තම් මේ මිනිස්සුන්ගේ හිතේ පැහැදීමක් ඇති වෙන්නේ ලංකාවේ කට්ටිය හොඳයි කියලා. ඉතින් මම වැඩ කරන කම්පැනි නේපාල් කට්ටිය හිටියා. ඉතින් ඒ මිනිස්සු වැඩ කරන්නේ කඩියෝ වගේ. ඒ කියන්නේ දැන් ලංකාවෙන් කෙනෙක් ගන්නවා වෙනකොට නේපාලෙන් කෙනෙක් ගන්නවා කියන්නේ ලංකාවේ කෙනාට වඩා නේපාලේ කට්ටිය හොඳයි කියන එක. එතකොට ඒ වගේ තමයි අනිත් රටවල් වලින් කට්ටිය වැඩිපුර ගන්නවා කියන්නේ ලංකාවේ කට්ටිය හොඳ නැහැ කියන තැනට වැටීගෙන යන්නේ දැන්. ඒ කියන්නේ දෙයක් දුන්නාට පස්සේ ඒ දේ හරියට කරන්න ඕනේ. එකක්
ඒක තව දෙයක් තමයි කම්පැනි මාරු කරන එක. ඉතින් කම්පැනි මාරු කරන්න එපා කියලා කියන්නේ මොකද කම්පැනි වල ඉන්න බැරි චරිත ඉන්නවා. හැමෝම එක වගේ නෑනේ මිනිස්සු. ඉන්න අල්ලන් ඉන්න පුළුවන් තරම් අල්ලන් ඉඳලා බැරිම දන්න කොහොමත් කම්පැනි මාරු කරනවා. ඉතින් රැල්ලට කම්පැනි මාරු කරන්න එපා කියලා කියන්නේ. අවශ්‍යතාවයකට ඉන්න බැරි නම් මාරු කරන එක වෙනම කතාවක්. එහෙම නැතුව මේ කොරියාවට ආපු ගමන් ලංකාවෙන් මෙහෙට ආපු ගමන් මට ඕනේ සැප ජොබ් එකක් කියලා හම්බෙන ජොබ් එක අතහැරලා වෙන කම්පැනිකට යන්න කියලා එළියට බැස්සට පස්සේ එන්නේ එක්ක ෆුල් බොප් වෙනවා. එහෙම නැත්නම් කම්පැනියක් නැති වෙනවා. එක්ක අර ගත්ත සජන්නින් ආයෙත් ලංකාව පැත්තවත් බලන්නේ නැහැ. ඔන්න ඕක තමයි අනිත් කාරණාව. ඉතින් ඒ වගේම තමයි දැන් අර ලංකාවේ විදේශවැයෙන් කියනවා දැන් ලංකාවේ පුද්ගලයන්ගේ අර නොහොබින හැසිරීම තියෙනවා කියලා. ඇත්තටම මට මේක කියන්න තියෙන්නේ බොන්න නොබන කවුරුණත් කලහකාරී පුද්ගලයෝ ඉන්නවනේ. ඉතින් ඒ දේවල් ටිකක් පාලනය කරගන්න. අපි මෙහෙට එන්නේ සල්ලි හම්බ කරන්න. ඉතින් සල්ලි හම්බ කරගෙන ලංකාවට ගිහිල්ලා ගේමක් ගහගන්න නම් මෙහෙ අපි කොරියෝ කියන විදිහට වැඩේ කරගෙන ඉන්නවා. ඉතින් කාලයක් යද්දී අපි කියන විදිහට කොරියෝ වැඩ කරනවා. මොකද අපි දෙයක් ඉගෙන ගත්තාට පස්සේ ඒ මිනිසුන්ට අපේ ඉගෙනගත්ත දේ ගන්න බෑනේ. එතකොට අපි නැතුව වැඩක් කරගන්න බැරි තත්ත්වයට හදන්න ඕනේ. අන්න ඒකයි කරන්න ඕනේ. එතකොට තමයි ලංකාවෙන් කෙනෙකුට ඇග්‍රීමන්ට් එකක් එන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා වගේම අලුතෙන් එන නංගි ළමයිලාට කියන්න තියෙන්නේ හොඳට උනන්දු වෙලා වැඩ කරන්න. ලංකාවේදී මොන හරි දෙයක් හොඳට පුරුදු වෙලා එන්න මෙහෙටදී. කියන්නේ හොඳ බර වැඩක් කරන්න පුළුවන් නම් මෙහි ඇවිල්ලා ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි කට්ටක් කන්න බැරි වුණොත් අපි ලොස්. කම්පැනියෙන් එක්ක අයින් කරලා දානවා නැත්නම් කම්පැනි මාරු කරනවා. යාළුවා කියන ඕකට වඩා මගේ එකේ පඩි දෙනවා මගේ එකට වරෙන්. අන්න එහෙම දේවල් වුණාට පස්සේ ඇත්තටම අර ලංකාවට තියෙන කොරියානුවන්ගේ හිතේ තියෙන රුචිකත්වය නැති වෙලා ගිහලා ආයේ ලංකාවෙන් ගන්න නැති වෙනවා. ඔන්න ඕකත් එක කාරණාවක් තමයි. ඉතින් තව දෙයක් දැන් අපි හිතමුකෝ එක කම්පැනි එක රටවල් 3-4කින් ඉන්නවා. ඒ ඉන්නකොට ලංකාවේ විතරක් කට්ටිය එකතු වෙලා පාටි දාලා සද්ද දාලා කෑ ගහලා අනිත් මිනිස්සුන්ට ගහන්න ගිහිල්ලා කලහකාරී ලෙස හැසිරුණොත් ඒ වෙලාවට සජන්නිම්ට ලංකාවේ මිනිස්සුන් එපා වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ අර කලහකාරී තත්ත්වය දැන් වැඩි කියලා තමයි කොරියානෝ කියන්නේ. කියන්නේ කෙටියෙන් කිව්වොත් මලපයින් නෙවුම් වැඩි. ඉතින් මලපැන නෙවුම් වැඩි වුණොත් කොරියානෝ කැමති නෑ මේ මිනිස්සු මෙහෙ තියාගන්න. ඉතින් ඒගොල්ලන්ට ඕනේ කාම් එකේ වැඩ කරගෙන වැඩේ කරලා පඩි දීලා පාඩුවේ ඉන්න. ඉතින් කම්පැනි මාරු කරන්න මම කලින් කිව්වා වගේ කම්පැනි මාරු කරන්න එපා කියන්නේ නෑ කාටවත්. මොකද ඒක අපිට කියන්න බෑනේ කම්පැනි මාරු කරන්න එපා කියලා ඉන්න මිනිස්සු හොඳද නරකද කියලා අපි කාලා බලලා ඉන්නේ නෑ මෙහෙටෙද්දි. ඉතින් මිනිස්සුන්ගේ හැසිරීම රටාව අනුව අපිට කියන්න බෑ ඒකේ ඉන්නවද නැද්ද කියලා. මම නම් කියන්නේ එන කම්පැනියට අඩුම අවුරුදු 2ක්වත් ඒ සජන්නිම්ගේ හිත හැදෙන්න හරි පුළුවන් උපරිමයෙන් වැඩ කරලා දෙන්න කියලා. ඒක කරලා අයින් වුණාට කමක් නැහැ. අයින් වෙන්න එපා කියලා තමයි කියන්නේ. බැරිම නම් අයින් වෙන්න උනාට අවුලක් නැහැ. ඒ ඉස්සරහට නීතියක් සමහරට ආවොත් එම අවුරුදු 5ක් යනකම් කම්පැනි මාරු කරන්න බෑ. කම්පැනි මාරු කරනවා නම් ආයෙ ජොබ් එකක් දෙන්නේ නැහැ. අන්න ඔය වගේ දෙයක් ආවොත් ඇත්තටම කම්පැනි මාරු කරන අර ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට මාරු කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඉතින් ලොකු අසාධාරණයක් ඒ ප්‍රශ්නයක් තියෙන කෙනාට. ඉතින් පඩි බලාපොරොත්තුෙන් කම්පැනි මාරු කරවුවොත් ඒක නම් කවදාවත් සාර්ථක නැහැ. මොකද එක කම්පැනි එක පඩි 300ක් ගන්නවා නම් තව කම්පැනි එක පඩි 400ක් ගන්නවා නම් මොනවා හරි අඩුපාඩුවක් ඔය කම්පැනි වල තියෙනවා. ඉතින් මම කියන්නේ හොඳම දේ හම්බෙන පඩියට ඒක කළමනාකරණය කරලා ගේමක් ගහගත්තොත් මැච් එක ගහන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලංකාවේ දැනට ඇග්‍රීමන්ට් එකක් නැතුව වෙබ් එකේ ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ බෝධි පූජාවල් තියන්න. මේ වෙලාවේ තියෙන්නේ තමන්ට කරන්න පුළුවන් දේ දැන් කරලා ඉවරයිනේ. තමන් එක්සෑම් එක පාස් වුණා වෙබ් එකට වැටුණා. ඉතින් දැන් කරන්න තියෙන්නේ පින් දාන ටිකක් කරන එක. ඉතින් දෙයිය විශ්වාස කරන්නේ නැහැ බුදුන් විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ නැතුව ඒ දේවල් කරන්න. බෝධි පූජාවක් තියන්න හැමදාම බෝධි පූජා තියන්න. කියන මමත් පෞද්ගලිකව මාත් කරපු දේවල් ඒවා. බෝධි පූජාවක් තියන්න හැමදාම මල් පහන් පත්තු කරලා ඒ දේවල් කරන්න. දෙයියෝ වඳින්න. ඉතින් තමන්ට ආගමක් තියෙනවනේ මොනවා හරි. ඒ දේවල් කරන්න. ඉතින් ආගම දහමට විශ්වාස කරලා හිටියොත් මම හිතනවා අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකක් ඉක්මනට මේ කියලා. ඉතින් තව දෙයක් තමයි 2025 අවුරුද්දේ එක්සෑම් එක නැති වෙයි කියලා කතාවක් යනවා. ඉතින් ඒ කීවට තාම නිල වශයෙන් කියලා නැති හින්දා සමහර විට මේ අවුරුද්දේ එක්සෑම් එකක් තියෙන්න පුළුවන්. නැති වෙන්න විදිහක් නැහැ. මොකද කලින් අවුරුදු වල ගානට පිළිවෙලට කැඩිලා ඇවිල්ලා අවුරුද්ද ඇදිලා හරි භාගේ හරි වුණා. ඉතින් ඒ හින්දා පාඩම් කරන කට්ටිය පාඩම් කරන්න දිගටම අතාරින්න එපා ගේම. මේක ඇවිල්ලා හීන රටක්. ඒ හින්දා
තමන්ගේ ගේම ගහ ගන්න ඕනේ නේද අනිවාර්යෙන් මේක අල්ලන් ඉන්න. ඉතින් කොරියාවට එනකම්ම තමන්ගේ ගේම ලංකාවේදී ගහ ගන්න ඕනේ. එතකොට තමයි කොරියාවට එන්න පුළුවන්. තමම කැප වුණොත් මෙහෙට ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. තව දෙයක් තමයි ඇග්‍රීමන්ට් එකක් නැහැ කියලා අඬා වැළපෙන්න අනම්මනම් කරගන්න එපා. තමන්ගේ හිතේ තමන්ගේ විශ්වාසය තියාගන්න මට ඇග්‍රීමන්ට් එකක් එනවා කියලා. මීට වඩා අවුරුදු ගාණක් වෙබ් එකේ ඉඳපු එකපාරක් ලියනවා වෙබ් එකට වැටෙනවා අයින් වෙනවා වැටෙනවා අයින් වෙනවා ඔය වගේ අවුරුදු 3-4ක් විච්ච කට්ටිය දැන් කොරියාවට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ 2016 විතර ඉඳලා කරලා එන්න බැරිලා මේ 2024 2025 එක්සෑම් එක 3-4 පාරක් කරලා අප කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඒ කැපවීම. ඉතින් දැන් මේ අවුරුදු 18 පිරෙනකොටම එක්සෑම් කරපු කට්ටිය ඇත්තටම ඉස්කෝලේ ජීවිතේට සමුදීපු ගමන් තමයි කොරියන් එක්සෑම් එක කරලා දෙන්නේ. ඉතින් ඇඟ මහන්සි වෙලා වැඩක් කරලා සාමාන්‍ය ටිකක් පුරුදු වෙලා එන්න. කලින් කිව්වා වගේ ටිකක් පුරුදු වෙලා ඇඟ මහන්සි කරලා වැඩක් කරන්න පුළුවන් විදිහට ආවොත් මෙහෙට කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ තමන්ගෙන් අනිත් කෙනාට ප්‍රශ්නයක් නැහැ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඒකට කොරියානුවන්ට ප්‍රශ්නකුත් නැහැ අපෙන්. අපිට අනිත් අයගෙන් ප්‍රශ්නකුත් නැහැ. එතකොට අපේ වැඩේ අපි කරා සල්ලි හොයාගත්තා අපි ගියා. ඒ වගේම තමයි දැන් හැම කම්පැනි එකම වැඩ අඩු වෙලා තියෙනවා. සාපේක්ෂව day and night. ඒ කියන්නේ රාත්‍රී වැඩමුළුවක් තියෙන කම්පැනි වල විතරක් අර රාත්‍රී වැඩ කරන කම්පැනි වල වෙනම දීමනාවක් දෙනවා. එතකොට ඒ කම්පැනි වල සාමාන්‍යයෙන් මාන්නොන් 300 පැනලා පඩි ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් දවසේ 8-5 කරන කම්පැනි තියෙනවා. සමහර දවසට OT දෙන කම්පැනි තියෙනවා. නමුත් දැන් අර මාන් 300කට යන්නේ හරි අඩුවෙන් කම්පැනි එක. ඒ කියන්නේ කම්පැනි දැන් ගොඩක් නිෂ්පාදන අර වැඩ අඩු වෙලා තියෙන ඇත්තටම කිව්වොත්. එතකොට වැඩ අඩු වීමත් එක්ක කම්පැනි මාරු කරන්න දඟලන්න එපා. කම්පැනි අඩුයි දැන්. හැමතැනම නොදම්බොලින් කියන්නේ කම්පැනි මාරු කරන්න යන්න එපා. කම්පැනි අඩුයි. ඉන්න කම්පැනි ටික කාලයක් හරි අල්ලගෙන ඉන්න කොරියාවේ ආර්ථික මට්ටම යම්කිසි තත්යකට හැදෙනක. ඉතින් මම මේක බලන කට්ටියට කියන්නම් මම එක මාසෙක පඩියක් ගත්තා මම පේ ෂීට් එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ මම 2023 අවුරුද්දේ 5 වෙනි මාසේ ගත්ත පඩිය. ඉතින් මේකේ තියෙනවා මගේ මේ මාසේ පඩිය මාන් 405ක්. ඒ කියන්නේ ඒ දවස්වල වෙනකොට මාන් 100ක් ලංකාවට දානකොට අපිට හම්බ වෙනවා ලංකා රුපියල් සල්ලි වලින් රුපියල් 2,50,000. එතකොට මාන් 400ක් කියන්නේ ලක්ෂ 10ක් ඒ දවස්වල පඩිය. නමුත් ඒක දැන් ලංකාවේ ඒ දවස්වල තිබ්බ ඩොලර් එකේ වටිනාකම දැන් කොරියාවේ දෙන ඩොලර් එකේ වටිනාකම ඒවත් එක්ක ගත්තට පස්සේ දැන් සාපේක්ෂව සෑහෙන අඩු වෙලා තියෙන පඩිය. කියන්නේ ලක්ෂ 10ක් බලාපොරොත්තුෙන් කොරියාවට එන්න එපා. ඉතින් ඒ මානසිකත්වය හදාගන්න. ඉතින් හැමෝම කිය ලක්ෂ 10 15 පඩි ගන්න පුළුවන් කොරියාවට කියලා. එහෙම නෙවෙයි. ඇත්තටම දැන් සාමාන්‍ය බේසික් එක හම්බෙන්නේ මානොන් 209. ඉතින් මානොන් 209ක් කියන්නේ සාමාන්‍ය ලංකා මුදලින් ගත්තට පස්සේ 4,20,000ක් වගේ. හරිද? එතකොට මේකෙන් අපේ කැපෙන ගාන අපේ පඩියෙන් අපි බදු ගෙවන්න ඕන. අපේ රක්ෂණ ගාස්තු ගෙවන්න ඊට අමතරව අපි කුක්මින් කපනවා. ඊට පස්සේ මේ කැපෙන දේවල් තියෙනවා මේ පැත්තේ පේ ෂීට් එකේ. එතකොට මේ දේවල් කැපුණාට පස්සේ අපේ පඩිය සාමාන්‍යයෙන් මාන් 200ක් ගන්න කෙනෙක්ගේ සාමාන්‍යයෙන් මාන් 20ක් විතර මාසෙට කැපෙනවා. කියන්නේ කුක්මින් එකත් එක්ක. කුක්මින් එක කියන්නේ අපි ලංකාවට යද්දී දැන් අපේ ගාණක් මෙහෙන් කම්පැනියෙන් කපාගෙන එහා සමාන ගාණක්ම අපිට යනකොට හම්බ වෙනවා ඩබල් වෙලා. කියන්නේ අපි මාන් 10ක් දැන් කපනවා නම් අපි යනකොට මාන් 20ක් දෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ඒක කැපුවට. ඒක ඉතුරුවක්නේ. ඒවල අනිත් දේවල් කැපුවට පස්සේ අපිට සාමාන්‍ය 8-5 විතරක් වැඩ දින කම්පැනි එක නම් පඩිය හම්බෙන්නේ මාන්නොන් 185ක් 190ක් අතර ගාණක් තමයි හම්බෙන්නේ. 190ක් වගේ. එතකොට වැඩ හොඳටම තියෙන වැඩිම කම්පැනි එකේ දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මාන්නොන් 380ක් ඔය වගේ. ඉතින් හොඳටම වැඩ කියන්නේ රෑ 8-9 වෙනකම් වැඩ කරන්න ඕන. සෙනසුරාදාට දෙකම වැඩ කරන්න ඕන. ඉතින් ඒ විදිහට වැඩ කරොත් තමයි පඩි ගන්න පුළුවන්. ඉතින් මම මේ මාන්නොන් 400ක් ගත්ත මාසේ මම OT පැය 140ක් කරලා දිනවා. එතකොට OT පැය 140ක් කියන්නේ දවසට පැය කීයක් වැඩ කරන්න ඕන. සෙනසුරාදා ඉරිදාවල් ඒ දවස් 8ම වැඩ කරත් පැය 8 ගාන ගත්තොත් පැය 64යි පැය එන්නේ. එතකොට සෙනසුරාදා ඉරිදා දවසම වැඩ කරලා. ඊට අමතරව ඉතුරු පැය 80ම වැඩ කරලා තියෙන්නේ සතියේ දවස්. ඒ කියන්නේ සතියේ දවස් 20 22 ඔය වගේ කාලෙකින්. ඒ කියන්නේ දවසට පැය කීයක් අපි වැඩ කරන්න ඕනේ. එතකොට මහන්සි වුණොත් තමයි සල්ලි හොයන්න පුළුවන්. ඉතින් දැන් මේ පඩිය කලින් පඩිය දැන් ගන්න අමාරුයි. දැන් ගොඩක් පඩි අඩු වෙලා තියෙනවා. කියන්නේ දැන් සාමාන්‍යයෙන් මාන්නොන් 100ක් ලංකාවට දාද්දී දැන් හම්බෙන්නේ සාමාන්‍ය ලංකා රුපියල් වලින් 2,05,000යි 2,08,000යි ඔය වගේ යන්නේ. කියන්නේ
ලංකාවේ ඩොලර් එක අඩු වුණා. කොරියාවේ ඩොලර් එකට ගෙවන්න ඕන වොන් ප්‍රමාණය වැඩි වුණා. ඔන්න ඔය දේ හින්දා තමයි දැන් පඩිය සාමාන්‍යයෙන් අඩු වෙලා තියෙන්නේ. ඉතින් කොරියාවේ දැන් අවුරුද්දෙන් අවුරුද්දට බේසික් එක වැඩි කරනවා. ඒ වැඩි වුණාට ඉතින් ඩොලර් එකත් එක්ක අපි ලංකාවට දානකොට සාමාන්‍ය ගාණක් සාමාන්‍ය ලක්ෂ 4 5 ගාණක් තමයි දැන් ලංකාවට දාන්න පුළුවන්. ඉතින් මානසිකත්වයේ හදාගෙන ලක්ෂ 10ක පඩියක් ගන්න නෙවෙයි ලක්ෂ 4 ඉඳලා ලක්ෂ 6ක් අතර ගාණක පඩියකට මම යන්නේ කියලා අන්නේ මානසිකත්වය හදාන ආවොත් කම්පැනි මාරු කරන්න නැතුව ඉන්න පුළුවන්. ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් එක්සෑම් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටියට කියන්න තියෙන සමහරට ඕක chance එකක් වෙන්නත් පුළුවන් පාඩම් කරගන්න. මොකද මේ අවුරුද්දේ එක්සෑම් එකක් නැතුව ලබන අවුරුද්දේ තියෙනවා වුණොත් තවත් ටිකක් හොඳට පාඩම් කරලා ලබන අවුරුද්දේ ලකුණු 200න් 200ම ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අතර කාලය තුර හොඳට වැඩ කරලා හොඳට මට වැඩ කරන්න පුළුවන් කියලා ගැම්ම හදාගෙන මෙහෙට ආවොත් හොඳ පඩියක් ගන්නත් පුළුවන්. කම්පැනි මාරු කරන්න ඕනෙත් නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. දැනට ඇග්‍රීමන්ට් එන්න නැති වෙන්න හේතු ටික සහ කොරියාවේ දැනට තියෙන තත්ත්වය දැනට තියෙන පඩිය. මම කලින් ගත්ත පඩිය කොරියන් වොන් වලින් මිලියන 4ක්. ඉතින් දැන් එච්චර පඩියක් ගන්න බෑ. මේ විදිහට වීඩියෝ එකක් කරන්න හිතුවේ හැමෝම බලන් ඉන්නේ කොරියාවට එන්න. දැන් රැල්ලක් වෙලා තියෙන කොරියාවට යන එක. ඉතින් හැමෝගෙම හීන ඒ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එක්සෑම් කරන්න ඉන්න කට්ටිය හොඳට පාඩම් කරලා එක්සෑම් කරන්න. වෙබ් එකේ ඉන්න කට්ටිය කලින් කිව්වා වගේ ආගමට දහමට පොඩ්ඩක් ලැබි වෙලා ඒ දේවල් හරියට කරලා බෝධි පූජා තියලා දෙයියෝ වැඳලා ඒ දේවල් කරන්න. හැමදේම කාලයට බාර දෙන්න එපා. Taman දෙයක් කරන්න බලන්න. ඉතින් හැමදෙනාටම කියන්න තියෙන්නේ උතුරන්න හරියන්න ඕන වෙනදා වගේම. ඉතින් වෙබ් එකේ ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ ඇග්‍රීමන්ට් වැස්සක් ඇවිල්ලා ඉක්මනට කොරියාවට එන්න ලැබෙන්න ඕන. එක්සෑම් කරන්න ඉන්න කට්ටිය පාස් වෙලා වෙබ් එකට වැටෙන්න ඕන. ලංකාවට ඇග්‍රීමන්ට් ගොඩක් යන්න ඕන. ඉතින් සියලු දෙනාටම අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ජය වෙන්න ඕන. ඉතින් මම අද වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් සියලු දෙනාටම කියන්න තියෙන්නේ දන්න පොන්චි දෙයක් හරි වීඩියෝ එකකින් ඔයගොල්ලන් අරන් එන්න. ඉතින් තාම මාව subscribe කරලා නැත්නම් තුෂාරඩී සවුත් කොරියා YouTube channel එක subscribe කරන්න. ඉස්සරහට වැදගත් වීඩියෝ ටිකක් අරගෙන එන්න. මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මගේ වීඩියෝ බැලුවේ නැත්නම් තුෂාරඩී සවුත් කොරියා YouTube channel එකේ පරණ වීඩියෝ ටිකක් බලන්න. ඉතින් හොඳයි නම් like එකක් දාන්න, subscribe කරන්න, share කරන්න. මොකක් හරි දෙයක් තව අලුතෙන් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. සියලු දෙනාටම